So okay, අද lesson එක වෙන මේක අද pattern එකක් තියෙන්නේ. එකම රටාවක pattern එකක්. practice කරන්න තියෙන්නේ මෙන්න මේක. ඒ වගේම අපි බලමු කොතරම්ද වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ තැන. Right. Why doesn't he answer my calls කියලා කියනවා. Why doesn't he why doesn't he answer my call? Why doesn't he තමයි base කරගන්නේ. Why doesn't he තමයි base කරගන්නේ. ඇයි why ඇයි doesn't he ඔහු answer my calls මගේ calls වලට answer කරන්නේ නැත්තේ. ඇයි ඔහු මගේ calls වලට answer කරන්නේ නැත්තේ. ඕක තමයි pattern එක රටාව. එතකොට උතන බලන්න දැන් මෙතන වාක්‍ය පහක් තියෙනවා sentences පහක් තියෙනවා වෙනස් කළ යුතු තැන වෙනස් නොකළ යුතු තැන right why doesn't he කියන තැන එකයි ඊට පස්සේ තියෙන්නේ verb එකක් answer කියන්නේ උත්තර දෙනවා answer කරනවා ඒ වගේ එකක් දෙවෙනි එකේ බලන්න why doesn't he go කියලා තියෙනවා ඔන්න why doesn't he go ඇයි ඔහු යන්නේ නැත්තේ ඇයි ඔහු යන්නේ නැත්තේ go to office යන්නේ නැත්තේ ඇයි ඔහු යන්නේ නැත්තේ right මෙන්න verb එක ඔන්න verb එක පළවෙනි එකේ verb එක answer ඇයි answer කරන්නේ නැත්තේ දෙවෙනි එකේ ඇයි යන්නේ නැත්තේ එතකොට වෙනස් වෙන්නේ ක්‍රියාපදයයි වෙනස් වෙන්නේ මෙතන ක්‍රියාපදයයි why doesn't he එහෙමමයි why does කියලා කියන්නේ අර verb එකේ තියෙනවා ඒක වචන subject එකත් එක්ක දාන්නේ අපි යොදන්නේ singular verb එකක්. ඒ කියන්නේ ඒක වචන ස්වරූපයේ verb එකක්. අන්න ඒක වචන ස්වරූපයේ verb එක ඇතුලේ තියෙනවා does. ඒ does තමයි ඔකේ එළියට අරන් තියෙන්නේ. එතකොට මෙන්න මෙතන subject එකක් විදිහට අපි ගන්නෙ he කියලා කියන්නේ singular subject එක. කියන්නේ ඒක වචන ස්වරූපයේ කර්තෘ කෙනෙක්. අපිට මෙතෙන් apply කරගන්න පුළුවන් ඒක වචන ස්වරූපයේ කර්තෘන්. he, ඔහු, she, ඇය, it, who, any name පාම ගන්නත් පුළුවන් ඒ කියන්නේ පොදුවේ නැත්නම් අපේ නමක් ගන්නත් පුළුවන් නම් කරලා තියෙන දෙයක් නමක් ගන්නත් පුළුවන් කොහොමවත් මෙතන ඒක වචන ස්වරූපේ නමක් තමයි එන්නේ එතකොට ඒකට තමයි වෙන්නේ මේ doesn't නැහැ කියලා එන්නේ එතකොට මෙතන තමයි වෙනස් කළ යුතු තැන කොතනද verb එක එතකොට නැත්තේ නෑ කියලා කියද්දි why doesn't he answer ඇයි why කියන්නේ ඇයි ඔහු මගේ calls වලට answer කරන්නේ නැත්තේ calls වලට answer කරන්නේ නැත්තේ ඇයි office යන්නේ නැත්තේ ඇයි අන්න ඒ වගේ තමයි හදාගෙන යන්නේ හේතු අහනවා ඇයි කියලා අහනවා තුන්වෙනි එකේ තියෙන්නේ why doesn't he eat ඇයි ඔහු කන්නේ නැත්තේ why doesn't he eat meat මොනවද meat මස් කන්නේ නැත්තේ ඇයි අපිට මෙතන දාන්න පුළුවන් why doesn't she දාන්න පුළුවන් why doesn't she මෙතන she දාන්න පුළුවන් why doesn't she eat meat මෙන්න මේ pattern එක දිගටම අල්ලගෙන ගියොත් හදා ගන්න පුළුවන් විදිහට මේක හැදෙන විදිහට වඩා හදලා තියෙන විදිහේ ඕනනම් අල්ලගෙන යන්නත් පුළුවන් ඒකයි මෙතන තියෙන එක රටාවක් අපි අල්ලගත්තාම ඒකේ වෙනස් වෙන තැන මොකද්ද වෙනස් වෙන කාරණේ word class එක මොකද්ද වෙනස් වෙන අන්නේ වෙනස් වීමට අපි වචනේ දැම්මයි වෙනස් වෙන තැන වෙනස් කරා හදාගන්න ගියා දැන් මෙතන වෙනස් වෙන්නේ ගොඩාක් දුරට මේ ක්‍රියාපද ටික තමයි base verb ටික තමයි මෙතන ගොඩාක් දුරට වෙනස් වෙන්නේ මෙතන ඒක වචන ස්වරූපේ කර්තෘ කෙනෙක් අපිට භාවිතා කරන්න පුළුවන් මෙතන අපි නිතරම භාවිතා කරන ක්‍රියාවන් ටිකක් දාලා අපිට අහන්න පුළුවන්. එතකොට why doesn't he, why doesn't she, why doesn't it, why doesn't Nimal, why doesn't doctor like that. අන්න ඒ වගේ use කරන්න පුළුවන් මේ pattern එකේ. ඒව දිගට ආවා මෙතනින් verb එකක් දැම්මා. ඒකයි මේකේ තියෙන රටාව. why doesn't she or he or it or Nimal farmer eat meat ඇයි ඔහු මස් කන්නේ නැත්තේ why doesn't he trust me
trust විශ්වාස කරනවා මාව. ඇයි ඔහු මාව විශ්වාස කරන්නේ නැත්තේ? Why doesn't he trust me? Why doesn't she trust me? ඇය මාව විශ්වාස කරන්නේ නැත්තේ? Why doesn't නිමල් trust me? Why doesn't නිමල් trust me? ඇයි නිමල් මාව විශ්වාස කරන්නේ නැත්තේ? Right. Why doesn't my wife trust me? ඇයි මගේ wife මාව විශ්වාස කරන්නේ නැත්තේ? Why doesn't එකම රටාවක් යන්නේ. එතකොට ඒක ලේසි අල්ලගන්න. Why doesn't he help his friends? Why doesn't he ඇයි ඔහු උදව් කරන්නේ නැත්තේ? help උදව් කරන්නේ නැත්තේ his friends ඔහුගේ යාළුවන්ට. Why doesn't තමයි මෙතෙන් එන්නේ. ඒත් එක මෙතනවා මොකද්ද? singular subject එක. singular subject. මොනවාද එතකොට singular subject? What are the singular subject? He, she, it, or any singular name. Any singular name. proper name එකක් හෝ common name එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්ද භාවිතා කරන්න පුළුවන්. Any name we can use proper name or any common name. singular බෑ එකක් විය යුතු එකක්. එහෙම තමයි එන්නේ. එතකොට වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරන්න පුළුවන් මෙතන singular subject apply කරන්න පුළුවන්. හේතුව මෙතන doesn't එන හින්දා singular subject එක. then මෙතන වෙනස් වෙනවා. ඒ කියන්නේ verb එක. especially අපි වෙනස් කරන්න ඕනේ verb එක. ක්‍රියාපදයයි අපි වෙනස් කරන්න ඕනේ. මේක base verb එකක් තියන්න. එතකොට හරි. නිතරම අපි භාවිතා කරන අපේ අර daily conversation වලදී භාවිතා කරන අපිට නිතරම ඕනා කරන අපි නිතරම භාවිතා කරන ඒ ටික. ඇයි ඔහු කැමති නැත්තේ? why doesn't he like me? නේ. ඇයි ඔහු මට කැමති නැත්තේ? why doesn't she ඇයි why doesn't she like me? මට කැමති නැත්තේ. ඇයි ඇය මට කැමති නැත්තේ? ඒ වගේ දාන්න පුළුවන් මෙතන දැම්මා. මෙතන ඒ අදාළ කාර්යය. why doesn't she like ඇයි ඔහු කැමති නැත්තේ? coffee වලට ඇයි ඔහු කැමති නැත්තේ? මෙතන එකම රටාවක් තමයි යන්නේ. දිගටම why doesn't he tell ඇයි ඔහු කියන්නේ නැත්තේ? the truth සත්‍ය ඇත්ත ඇයි ඔහු කියන්නේ නැත්තේ? why doesn't he tell ඔන්න tell verb එක. the truth සත්‍ය කියන්නේ නැත්තේ ඇයි? why doesn't she cook ඇයි උයන්නේ නැත්තේ? why doesn't she cook anything ඕනෑම දෙයක්? why doesn't he play ඇයි ඔහු සෙල්ලම් කරන්නේ නැත්තේ? why doesn't he play? why doesn't නිමල් grow vegetable ඇයි නිමල් එළවලු වවන්නේ නැත්තේ? why doesn't නිමල් grow vegetables වවන්නේ නැත්තේ ඇයි? why doesn't doctor treat us ඇයි doctor අපිට treat කරන්නේ නැත්තේ? ප්‍රතිකාර කරන්නේ නැත්තේ? අන්න ඒ වගේ. එතකොට වෙනස් වෙන්න ඕනේ තැන කොතනද හඳුනා ගන්න ඕනේ. මෙතෙන්ද දාන්න පුළුවන් ඒක වචන ස්වරූපේ නම් ඒ කියන්නේ subject එකක් විදිහට කර්තෘ පදයක් විදිහට මෙතෙන්ද අපිට අවශ්‍ය කරන ක්‍රියාපදය. ওই දෙක තමයි දාන්න තියෙන්නේ. මේ වෙනස් වෙන්නේ නැති place එක තමයි මේ why doesn't. ඒක දිගටම යනවා. එතකොට ඇයි නැත්තේ? ඇයි ඔහු මස් කන්නේ නැත්තේ? ඇයි ඔහු මාව විශ්වාස කරන්නේ නැත්තේ? අන්න ඒ ස්වරූපේ ඕනෑම දෙයක් මෙන්න මේ pattern එකෙන් දෙන්න පුළුවන්. right. Bye for now.